හරි. ග්‍රැෆික් ඩිසයින් ඉගෙන ගන්න ගොඩක් අය ආසයි. දැන් ගොඩක් අය ඔය පාර්ට් ටයිම් හම්බ කරන්නෙත් ඊට පස්සේ එතනින් එහාට ගිහිල්ලා එයාලගේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එකේ ඒගොල්ලෝ වර්ක් කරන්නෙත් ඒගොල්ලන්ගේ කැරියර් එක හදාගෙන ඒ පැත්තෙන්ම වැඩ කරන්නෙත් මෙන්න මේ ග්‍රැෆික් ඩිසයින් පැත්තෙන් කරන මං කියන්නේ මේ කරන අය ගොඩක් ඉන්නවා. ගොඩක් ඉන්නවා කියනවා මේ ඇනලයිස් කරලා එහෙම වார்த்தාවක් කරන්න නෙවෙයි කියන තරලවම ඉතින් සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා. හරිද? මම කියන IT ෆීල්ඩ් එකේ ඉන්න අයගෙන් සම්පූර්ණයෙන් කොටසක් ඉන්නවා එහෙම කතාවක් නෙවෙයි. හරිද? ග්‍රැෆික් ඉගෙන ගන්න අයගෙන් ගොඩ දෙනෙක් ජොබ්ස් වලට යනවා. ඉගෙන ගන්න අයගෙන් ගොඩ දෙනෙක් ජොබ්ස් වලට යනවා. සමහර අය චිල් එකට කරන පිරිසකුත් ඉන්නවා. ඒක හරි. ඇත්තටම මේ ග්‍රැෆික් කියන එක ඉගෙන ගන්න ගොඩ දෙනෙක්ට අමාරුයි. කෝස් කළත් අමාරුයි. මේ ස්කිල්ස් හදාගන්න ටිකක් අමාරුයි. ඉතින් මම හිතුවා සිංහලෙන් කතා කරන වීඩියෝ එකක් දාලා ඔයාලට මේක පොඩ්ඩක් උගන්වන්න කොහොමද මේ ග්‍රැෆික් කියන එක ඉගෙන ගන්න ස්කිල් කියන එක හදාගන්න. මට ඇත්තට මට මේ වීඩියෝ එකෙන් ඔයාගේ ස්කිල් එක හදන්න බෑ. මම ඔයාට ඒකට හෙල්ප් එකක් දෙන්නම්. ඒක හදාගන්න ක්‍රමයක් ඔයාලට මම කියා දෙන ක්‍රමයක් නෙමෙයි ක්‍රම දෙකක් තුනක් විතර කියා දෙන්නම්. ඇත්තටම මම දන්නේ නැහැ මොනවද ක්‍රම ටික කියලා. මම කරගෙන යද්දී වීඩියෝ එක කරගෙන යද්දී ඔයාට හිමින්ට ඒ දේවල් අල්ලලා දෙන්න. හරිද? මොකද මම කරුණු වශයෙන් හදාගෙනවත් මම මේ වීඩියෝ එක රෙඩි වෙලාවත් කරන දෙයක් නෙවෙයි. ඕකේ. අපි යමු වීඩියෝ එකට. පළවෙනි දේ ඔයා ග්‍රැෆික් කියන එක අර්ථ ගන්නවන්නේ කොහොමද? නේ? දැන් අපි ග්‍රැෆික් කියන එක එළියේ අපිට එක එක තැන්වල දකින්න පුළුවන් නේ. සමහරක් වෙලාවට Facebook එකේ පෝස්ට් වලින් දකිනවා. ඔන්න පෝස්ට් එකක් ලස්සනට හදනවා ඔන්න ග්‍රැෆික් ඩිසයින්. ඊට පස්සේ රීල් එකක්, වීඩියෝ එකක්, TikTok එකේ වීඩියෝ එකක් හොඳට එඩිට් කරනවා ඔන්න ග්‍රැෆික් සයිට් එකේ වීඩියෝ එඩිටින් සයිට් එක. හරිද? ඔන්න ඔය වගේ එක එක දේවල් තියෙනවා නේද? ෆ්ලයර්ස් ඩිසයින්, ඊට පස්සේ බැනර්ස් ඩිසයින් නේද? ඔය වගේ ගොඩාක් දේවල් මේ ග්‍රැෆික් ඩිසයින් කියන ෆීල්ඩ් එකට ගොඩාක් දේවල් අඩංගු වෙලා තියෙනවා. මම ටිකක් විතරයි කිව්වේ. හරි. එතකොට මෙන්න මේ දේවල් ඔයා ඉගෙන ගන්න කලින් ඒ දේවල් සෙපරේට්ලි ඉගෙන ගන්න කලින් ඔයා කොමන්ලි අයිඩියා එකක් ගන්න ඕනි මේ ග්‍රැෆික් ඩිසයින් ෆීල්ඩ් එකේ යූස් වෙන දේවල් මොනවද කියලා. ඕකේ මම නෝට්පෑඩ් එක ඕපන් කරලා ඔයාට ඒක සරලව එක්ස්ප්ලেইন කරන්න try එකක් දෙන්නම්. මම හිතනවා මට පුළුවන් වෙයි කියලා. හරි. පළවෙනි එක තමයි අපි ස්ක්‍රීන් එක පොඩ්ඩක් zoom කරලෙමු. ඒක අපිට වඩාත් හොඳයි කියලා මම හිතනවා. ෆොන්ට් එකත් පොඩ්ඩක් වැඩි කරමු. ඕකේ. හරි. පළවෙනි එක තමයි size. sorry size. හරි. size කියන්නේ මොකද? දැන් මේ ඇත්තටම මේ ෆීල්ඩ් එකට එනවා නම් ඔයා දැනගෙන ඉන්න ඕනේ දේ තමයි මේ sizes. අ උදාහරණයක් කියන්නම්. දැන් අපිට පුළුවන් Facebook එකට පෝස්ට් එකක් හදන්න. හැබැයි Facebook එකට පෝස්ට් එකක් හදන්න ඕනේ මොන size එකෙන්ද? අපිට ඔහේ පෝස්ට් එකක් හදලා අප්ලෝඩ් කරන්න පුළුවන්ද? එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම එහෙම බෑ. මොකද Facebook එකේ පෝස්ට් එකක් දානවා නම් එයාලටම කියලා වෙන වෙනම sizes තියෙනවා. ඉතින් අන්න ඒ වගේ මෙන්න මේ size කියන මාතෘකාවට අපි මුලින්ම අවධානය දෙන්න ඕනේ. ඊළඟ එක තමයි colors වර්ණ. colors කියන එකට අපි අවධානය දෙන්න ඕනේ. මම මේ lesson එක නැත්තම් මම මේ වීඩියෝ එක කරන්නේ පොඩි කෙනෙක් බැලුවත් මේක තේරුම් ගන්න පුළුවන් වෙන්න. ඉතින් ප්‍රොෆෙෂනල් කෙනෙක් බලනවා නම් ඇත්තටම මේ වීඩියෝ එකෙන් ඔයාලට කිසිම තේරුමක් නැති වෙයි. ඔයා මේ වෙද්දිත් ඒක ඉගෙනගෙන ඉන්න කෙනෙක් නම් මොකද මම මේකේ කතා කරන්නේ ගොඩාක් බේසික් දේවල්. ඒක නිසා. හරි. එහෙමනම් ඔයා ප්‍රොෆෙෂනල් කෙනෙක් නම් ඔයා තරමක් හරි ඉගෙන ඉන්නවා මේ වීඩියෝ එකේ අන්තිම හරිය චුට්ටක් ස්කිප් කරලා ගිහලා බලන්න. සමහර විට ඒ ටිකේ මම පොඩ්ඩක් විතර ඇඩ්වාන්ස් දේවල් කතා කරලා තියෙන්න පුළුවන්. හරිද? it's okay. මුල ටික නම් ඔයාලට ඇත්තටම තේරුමක් නැති. ඔයා අලුතෙන්ම මේ ග්‍රැෆික් ඩිසයින් වලට එන්න හිතාගෙන මේ වීඩියෝ එක බලන එක්කෙනෙක් නම් මුල ඉඳන් බලන්න මම මේක ඔයාලට පැහැදිලි වෙන්න විස්තර කරලා දෙන්නම්. ඔන්න sizes තියෙනවා, colors තියෙනවා. හරිද? ඊළඟ එක තමයි ඔන්න දැන් මේක ඇවිල්ලා commonly.
අපිට කොහේ මොන software එක use කරලා වෙබ්සයිට් එක නෙමෙයි කොහොම හැදුවත් අපිට මේ sizes colors කියන දේ අපි ඉගෙන ගන්න ඕනේ. ඉතින් sizes ගැන, colors ගැන මේ lesson එකේ කතා කරන්නේ නැහැ, ඉගෙන ගන්නේ නැහැ අපි. ඉස්සරහට බලමු මේවට මම වෙනම lessons අරගෙන එන්නම්. lessons කියන්නේ videos අරගෙන එන්නම්. මේක අනිවාර්යෙන් යන lesson series එකක් නෙවෙයි but මට දැනින් තැන හරි videos අරගෙන එන්නම්. ඔයාට ඉගෙන ගන්න පහසු වෙන්න. ඕකේ. ඊළඟ එක තමයි software. software එක. මොකක්ද අපි use කරන්නේ මේ ඩිසයින් එක හදන්න use කරන software එක. නැත්නම් අපි ගමුකෝ ඔකට වෙබ් එක කියලා. sorry. වෙබ් එක. හරි. වෙබ්සයිට් software එක මොකක්ද? මොකද්ද? අපි ඒ කියන්නේ දැන් මේක හදන්න හොඳ ප්ලැට්ෆෝම් එකක් තියෙන්නත් එපා. අපේ ඩිසයින් එක ඕකේ අපි ඩිසයින් එක හදන්න අපි රෙඩි. අපි කලර්ස් ගැන දන්නවා, සයිසස් ගැන දන්නවා. බට් කේස් එක වෙන්නේ මේ ඩිසයින් එක හදන්න අපිට මොකක් හරි ප්ලැට්ෆෝම් එකක් තියෙන්න ඕනේ. හරි. ඔන්න මෙන්න මේ කාරණා ටික අපි ඇචීව් කරගන්නවා නම් මේ ග්‍රැෆික් ඩිසයින් ෆීල්ඩ් එකේ මේ කාරණා ටික අපි ඉගෙන ගන්නවා නම් අපිට පුළුවන් හොඳට ස්කිල් ටික හදාගෙන ඉස්සරහට යන්න. පළවෙනි දේ මේ ස්කිල් හදන කතන්දරේදී මේ ඩිසයින් කියන එක ඇඟේවත් නැති එක්කෙනෙක්ට වුණත් මේකට ඇවිල්ලා ඇත්තටම මේ දේවල් ඉගෙන ගන්න ගොඩක් ලේසි. හරිද? මුලින්ම ඔයා කලර්ස් මුකුත් ස්ටඩි කරන්න යන්න එපා. මුලින්ම සයිසස් ගැන බලන්න. හරිද? ඔයාට පුළුවන් පොතක් හරි කොලයක් හරි අරගෙන නැත්නම් ඔයාගේ PC එකේ හරි ලැප්ටොප් එකේ හරි ෆෝන් එකේ හරි නෝට් පෑඩ් එකක් හරි ඔයාලට ටයිප් කරන්න පුළුවන් තැන අඩුම ඔයාගේ WhatsApp එකේ chat එකකට හරි ගිහිල්ලා ඔයාට පුළුවන් මෙන්න මේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් ඊට පස්සේ බැනර්ස් වගේ දේවල් මෙන්න මේවයි සයිසස් ඔයාට ලිස්ට් ඩවුන් කරගන්න පුළුවන්. හරිද? එතකොට දැන් සයිසස් ලිස්ට් ඩවුන් කරගද්දී ඔයාට ඊළඟට එන ප්‍රශ්නය තමයි මේවයි මිනුම් මේකක මොනවාද කියන එක. පළවෙනි එක තමයි අ අපි සාමාන්‍යයෙන් ෆිසිකලි මොනා හරි මනිනවා නම් අපි යූස් කරන දේවල් ටිකක් තියෙනවනේ මිනුම් මේකක ටිකක් මොනවාද? සෙන්ටිමීටර්, එහෙම නැත්නම් මිලිමීටර්, එහෙම නැත්නම් මීටර්. මෙන්න මේ ටිකෙන් අපි සරලවම තව අපි යූස් කරනවා ඕකටම මැච් වෙන්න මෙන්න මේ වගේ ටිකකුත් ඉන්ච් ඉන්ච් රි මෙන්න මේ ඉන්ච් නේද? අඟල් කියලත් අපි යූස් කරනවා. සෙන්ටිමීටර, මිලිමීටර, මීටර, අඟල්. හරිද? මේවා ඇවිල්ලා අපි ෆිසිකල් වර්ල්ඩ් එකේ මම මේ වර්චුවල් සෝරි ඩිජිටල් ඇන්ඩ් ෆිසිකල් කියලා මේක සෙපරේට් කරන්නම්කෝ. එතකොට මේ ෆිසිකල් වර්ල්ඩ් එකේදී අපි මොනවා හරි මිනුම් මේකකයක් මනිනවා නම් මතක තියාගන්න මෙන්න මේ කොටස් ටික තමයි අපි යූස් කරන්නේ. හැබැයි අපි මේ ඩිජිටල් වර්ල්ඩ් එකට කියලා මේ ඩිජිටලි තියෙන දේවල් මනින්න අපි යූස් කරන්නේ මේවා නෙවෙයි. ඒකට යූස් කරනවා මෙන්න මේ වගේ මිනුම් මේකකයක්. පික්සල්. පික්සල් ගැන ඔයාට විස්තර හොයාගන්න පුළුවන්. ගොඩක් විස්තර හොයනවා නම් හොයාගන්න පුළුවන්. බලන්න සර්ච් කරලා බලන්න ඩිස්ප්ලේ ගැන සර්ච් කරලා බලන්න ඩිස්ප්ලේ ගැන ඉගෙන ගන්න. මම මේකත් ඔයාලට රෙකමන්ඩ් කරන්නම්. ඩිස්ප්ලේ ගැන ඉගෙන ගන්න මේකත් එක්කම ඩිස්ප්ලේ ඉගෙන ගන්න එක ඔයාලට වැදගත් වෙනවා. ඉතින් මම ඇත්තටම දැකලා තියෙන YouTube එකේ වීඩියෝස් තියෙනවා ගොඩක්. ඔය ටෙක් channels වල දාලා තිනවා ලංකාවේ තියෙන මේ ඩිස්ප්ලේ ගැන හොඳට විස්තර කරලා. ඉතින් ඇත්තටම මම විස්තර කරනට වඩා හොඳට යාළුවා විස්තර කරනවා. ඔයා එතනින් ගිහිල්ලා ඒ වීඩියෝ එකක් බලලා ඒ කොටස හොඳට අල්ලගන්න. මොකද මම මේ වීඩියෝ එකේ ඒක කතා කරන එක ඇත්තටම ගොඩක් පාඩුයි කියලා මම හිතනවා. හොඳයි. ඔන්න පික්සල් ගැන ඔයාට ස්ටඩි කළා නම් ඊට පස්සේ මෙන්න මේ දේවල් ගැන ඔයාට ස්ටඩි කළා නම් මේ ග්‍රැෆික් ඩිසයින් ෆීල්ඩ් එක ඔන්න සයිසස් කියන ඒරියා එක ඔයාට කවර් කරගන්න පුළුවන්. හරිද? ඉතින් මේකෙන් වෙන්නේ මොකද්ද? අපි කැන්වස් එක අපේ අදාළ ඩිසයින් එක හදන කැන්වස් එකේ ප්‍රමාණය තීරණය කරන එක. හරිද? එතකොට ඔන්න ඔහොම තමයි ගන්න මේ පික්සල් කියන එක මම පොඩ්ඩක් සරලව ඔයාට හඳුන්වන්න දෙන්නම්. ඒක නම් ඔයා ඕල්රෙඩි රියල් වර්ල්ඩ් එකේ දන්න නිසා
මේ පික්සල් එකක් කියන්නේ සාමාන්‍යයෙන් අපේ ඩිස්ප්ලේ හැදිලා තියෙන එක යුනිට් එකක්. හරිද? ඉතින් මේ වගේ පික්සල් අපිට සාමාන්‍යයෙන් සැලකිය ප්‍රමාණයක් තියෙනවා. අපි ඩිසයින්ස් වලදී ගන්නවා වර්ග අඟලක අඩංගු පික්සල් ප්‍රමාණය. ඔන්න වගේ ගන්න. අපි ඕවට රෙසලූෂන් කියලා ගොඩක් විස්තර කරනවා. අපි ඒවා ඉස්සරහදී කතා කරමු. මම අද සොෆ්ට්වෙයාර් පැත්තට යන්නේ නැහැ. සොෆ්ට්වෙයාර් කතා කරනවා නම් මම ඩිසයින් එකක් හදලා පෙන්නන්නම් සරලව. ඕකේ. කලර්ස් ඊළඟට අපි ඉගෙන ගන්න කලර්ස්. මේ ඇත්තටම මේ කලර්ස් සම්බන්ධව හොඳ සයිකොලොජි එකක් තියෙනවා. ඔයාට මේක හොඳට ඉගෙන ගත්තා නම් කලර්ස් අර හරිද ස්ට්‍රැටජික් විදියට යූස් කරන්න පුළුවන්. ඉතින් මේකෙදි මතක තියාගන්න ගොඩක් වෙලාවට අපි මේ හියුමන්ස්ලා ගොඩක්ම ඇට්‍රැක්ටිව් වෙන කලර්ස් තමයි යූස් කරන්න ඕනේ ඩිසයින්ස් වලට සාමාන්‍යයෙන් කලාතුරකින් යූස් කරන වැඩිපුර යූස් කරන්නේ නැති කලර්ස් අපි ඒවා ගොඩාක් කොමන්ලි යූස් කරන්නේ නැහැ. අ බලන්න ඔයගොල්ලෝ පාරේදී යද්දි පාරක යද්දි උනත් වැඩිපුරම දකින කලර්ස් නේ මෙන්න මේවා. යෙලෝ කලර් එක, ඊට පස්සේ රෙඩ් කලර් එක, ග්‍රීන් කලර් එක, බ්ලූ කලර් එක. ඉතින් අපි එළියට ගිහිල්ලා බැලුවොත් අපිට වැඩිපුරම පේන්නේ තියෙන්නේ ග්‍රීන් or blue නේද? ඔය කලර්ස් දෙක හොඳට මික්ස් වෙලා තියෙනවනේ නේද? අ ඉතින් ඔන්න ඔහම තියෙනවා. ඔයගොල්ලෝ අ දැකලා තියෙනවද මේ පොළොවේ නිල් පාටින් ස්වභාවික දේවල් තියෙනවා නේද? අහසේ තිබ්බට නිල් පාටින් ස්වභාවික දේවල් තියෙනවා දැකලා තියෙනවා සාමාන්‍යයෙන්. තියෙනවනේ මල්වල තියෙනවා ඊට පස්සේ සතුන්ගේ තියෙනවා ගස්වලත් සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඔන්න ඒක බලන්න කලර්ස් මික්ස් වෙලා තියෙන දැන් එහෙමයි කියලා දැන් අහසේ කොළ පාට නැහැ කියලා කියන්න බෑ අපිට අවුරෝරා වගේ ගතිය එහෙම නේද? ඒ වගේ වෙලාවට ඒ කියන්නේ කලර්ස් මික්ස් වෙලා තියෙනවානේ. බලන්න මේ කලර්ස් මික්ස් වෙන තැන්වලදී ඒකේ එන ලස්සන නේද? උදාහරණයක් විදිහට කොළ පාට වනාන්තරයක් මැද, ඒ කියන්නේ ගස් වලින් පිරලා තියෙන වනාන්තරයක් මැද නිල් පාට පොකුණක් තිබ්බොත් නේ ඒක ළඟ ඔයා ඉද්දි ඔයාට දැනෙන ෆීලිංස් ඊට පස්සේ එතනින් හරි ගිහලා ඒක දැනෙන ඒ ලස්සන ඉතින් ඒ දේවල් නෙක්ස්ට් ලෙවල්. ඉතින් මම මේ අදහස් කළේ ඔයා ගැළපෙන කලර්ස් ගැළපෙන විදිහට මික්ස් කරන්නත් ඉගෙන ගත්තොත් මෙන්න මෙතනදී ඔයාට හොඳ අවුට්පුට් එකක් ගන්න පුළුවන් ඩිසයින් එකේ. ඕකේ. සොෆ්ට්වෙයාර් ඇන්ඩ් වෙබ් පැත්ත. හරි. ඊට කලින් කියලා ඉන්න ඕනේ චුට්ටක්. මෙන්න මේකේ අපි මේන්ලිම ඩිස්ප්ලේ වලට යූස් කරන එකක් තමයි RGB කියලා කියන්නේ. හරිද? අපි ෆිසිකලි යූස් කරන එකක් තමයි CMYK කියලා කියන්නේ. මට පොඩ්ඩක් මේ ටයිප් කරද්දී වරදින්නේ මගේ කීබෝඩ් එක පැත්තක තියෙන්නේ ඒක නිසා සොෆ්ට්වෙයාර් එක. හරි සොෆ්ට්වෙයාර් පැත්තට යමුකෝ. සොෆ්ට්වෙයාර් ඇත්තටම ගොඩක් ඒවා තියෙනවා. දැන් මේ ඩිසයින් ගැන කතා කරද්දී මතක් වෙනම කලෙක්ෂන් එකක් තමයි Adobe collection එක නේද? Photoshop, Illustrator වගේ සොෆ්ට්වෙයාර්. දැන් අපි ලෙසන් ඉස්සරහට කතා කරන්නේ Photoshop සොෆ්ට්වෙයාර් එකේ. ඊට පස්සේ දැන් වෙබ්සයිට් පවා තියෙනවා නේද? Canva වගේ හොඳ සයිට් තියෙනවා. ඔතනින් එහාට ගිහලා දැන් අපිට AI හරහා ගොඩක් ඩිසයින්ස් හදා ගන්න පුළුවන්. ඉතින් අපිත් ඉවෝල්ව් වෙන්න ඕනේ AI එක්ක එහෙම නේද? එහෙම නැති වුණොත් එහෙම එතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරි. ඉතින් සොෆ්ට්වෙයාර් පැත්ත ඔයා පොඩ්ඩක් ස්ටඩි කරන්න මොනවා සොෆ්ට්වෙයාර්ද මේ ඩිසයින්ස් වලට යූස් කරන්න කියලා. ඉතින් ඔයා ලිස්ට් ඩවුන් කරගෙන හරිද? මෙන්න මේ ඔක්කොම ඔයා ඉගෙනගෙන වීඩියෝස් බලලා හරි යාළුවන්ගෙන් අහලා හරි ඔයාම මොන ක්‍රමයකටද ස්ටඩි කරගෙන මේ ටික හදාගත්තොත් අපිට පුළුවන් ඉස්සරහදී හොඳ ලෙසන්ස් ටිකකට යන්න ඔයාට බැරිම එක්කෙනෙක් නම් ග්‍රැෆික් ඩිසයින් හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඉට්ස් ඕකේ. හරි. මම Photoshop software එක ඕපන් කරලා පෙන්නන්නම්. බට් මම ඒක විස්තර කරන්නේ නැහැ. ඕපන් කරලා පෙන්නනවා විතරයි. ඔව්. Adobe Photoshop. මගේ ගාව තියෙන්නේ 2020. ඕකේ. software එක මේ වගේ ඕපන් වෙනවා. මේකේ මම
ඕපන් කරගන්නම් කැන්වස් එක. හරි. අ ඉතින් සයිසස් ගැන ඉගෙන ගත්තන් පස්සේ අපි මේවා දැන් ඉස්සරහට මම විස්තර කරන්නම්. පැය එක වගේ එක ලෙසන් එකෙන් ටක් ගාලා අපි ඕක විස්තර කරලා ඩිසයින් සම්බන්ධව කතා කරලා නවත්තමු. ඒක ඕකේ. අ ඩිසයින් කතා කරලා නවත්තනවා කියලා කිව්වේ මොකද අපි ඩිසයින් ඉස්සරහට හදමු. බට් කතා කරන්න ටයිම් එකක් නැති වෙයි සම්බන්ධව. හරි. ඉතින් මෙන්න බලන්න. අපිට පුළුවන් මේක ඉතින් කැමති විදිහට ඩිසයින්ස් හදන්න. කලර්ස් ගැන කතා කරපුවේ පොඩ්ඩක් කතා කරන්නම් කලර්ස් ගැන. මම මේකේ මේකයි කරමු. ඕකේ. අපි මේකට ෂේප් එකක් දාගමු. හරි. කලර්ස් අපි බලමු මෙන්න මේ කලර්ස් මැච් වෙන විදිය. මම මේ ග්‍රීන් කලර් එක අරගෙන මේකේ පොඩ්ඩක් ඩාර්ක් වෙන්න සිලෙක්ට් කරගන්නම්. වැඩිත් වගේ. මේ ගන්න වගේ ඕකේ. හරි. එහෙම අරගෙන ඊට පස්සේ මම මේකට උඩින් ටෙක්ස්ට් එකක් ඇඩ් කරන්නම්. බලමු ටෙක්ස්ට් එකක් ඇඩ් කරලා අපි මේකේ ටයිප් කරමු. ඔන්න අපි channel එකේ නම ටයිප් කරමුකෝ. human human XZ human XZ. ඕකේ. මෙන්න අපි ටෙක්ස්ට් එකක් දාගලා දැන් මේ තියෙන කලර්ස් දෙක මැච් වෙනවනේ. බැලූ බැලමට නම් බලන එක්කෙනෙක්ගේ කමන්නේ කොළ පාට තියෙනවා. කොළ පාට උඩින් නිකන් කැපිලා පේන කළු පාටක් තියෙන නිසා ටෙක්ස්ට් එකේ ඕකේ එක මැච් වෙනවා කියලා. ඇත්තටම එහෙම නෙවෙයි. අපිට ඔක තව ක්‍රියේටිව් විදිහට මැච් කරන්න පුළුවන්. මම මෙයාගේ ෆොන්ට් එක ඔන්න අපිට ෆොන්ට් ගැනත් අවධානය දෙන්න වෙන තැනක් එනවා. ෆොන්ට් එක පොඩ්ඩක් බෝල්ඩ් ෆොන්ට් එකක් තෝරගන්නම්. ඊට පස්සේ අපි මේ කලර් එක චේන්ජ් කරමු. වයිට් නෙවෙයි ග්‍රේ කලර් එකක් වෙන්න මෙන්න මේ වගේ. මේකෙත් අපි ග්‍රීන් වලට දාගෙන තමයි කරන්න ඕනේ. ගොඩක්ම ග්‍රේ කරන්නේ නැහැ. සාමාන්‍ය වයිට් එකට ළඟ ග්‍රේ කලර් එකක් ගන්නවා. මෙන්න මේ වගේ සිලෙක්ට් කරගත්තා. අපිට පේන්නේ බැලු බැලමට පේන්නේ වයිට් වගේ තමයි බත්. ග්‍රේ කලර් එක දාන එකෙන් අපිට හොඳ quality post output එකක් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ. අපි zoom out කරමු මේක. මෙන්න මේ වගේ ගන්න පුළුවන්. හරිද? ඒතර graphic design කියන්නේ මෙන්න මේ වගේ දේවල්. ඇත්තරම මේවා සංකීර්ණ දේවල් නෙමෙයි සරලව ඕනෙම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් දේවල්. හොඳයි. ඉතින් අදට මේ කතා කරපු ටික ඉවරයි. අපි ඉස්සරහටත් බලමු මේ වගේ හොඳ මාතෘකා කතා කරන්න. මම දැන් මේකේ පැයක වගේ වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාලට පොඩිම graphic design විස්තර කරලා දෙන්න මේ software එකත් පොඩ්ඩක් කියා දීලා ඔයාටත් ඉගෙන ගන්න අවස්ථාව මේකෙදිම දීලා හරිද? මම සම්පූර්ණ කියා දෙන්න. ඔයාටත් ඉතින් යාට ස්ටඩි කරගෙන යන්න අවස්ථාව දෙන්න. software එක download කරගන්න විදිහත් කතා කරන්නම්. software එක ඕන නම් මට ලබා දෙන්න ක්‍රමයකුත් හදලා දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් ටිකක් තියෙනවා. හොඳයි. ඉතින් එහෙනම් channel එකත් එක්ක එකතු වෙලා ඉඳපු ඔයාලට ජය වේවා. සබස්ක්‍රයිබ් එකක් දාගෙන යන්න. වීඩියෝ එක සෙට් නෑ වගේ නම් අවශ්‍යතාවයක් නෑ සබස්ක්‍රයිබ් කරන්න. ලයික් එකක් දාගෙන යන්න. ඔයා වීඩියෝ එක බලපු නිසා. එතකොට බලන්න කැමති එක්කෙනෙක්ට රීච් වෙයි. ඕකේ. ජය වේවා එහෙනම් කට්ටියට.